සම්බන්ධව. හරි. අවධානයෙන් අහගන්න. අර මේ අවුරුද්ද රිවිෂන් කියන්නේ වැඩි අමතර දෙයක් කතා කරන්න එහෙම පුළුවන් වෙලාවක් නෙමෙයි. වැඩේම තමයි ඉන්න වෙන්නේ අපිට. පුළුවන් තරම් වැඩ කරන්න ඕනේ. මේ හැම දෙයක්ම තේරුම් ගන්න ඕනේ, ගණන් හදන්න ඕනේ, ගෙදර ගිහින් වැඩ කරන්න කවදාවත් වඩා පාඩුවක් හිතෙන්නේ නැහැ. කවදාවත් පාඩු වෙන්නේ නැහැ මේ වැඩේ. මොකද සාමාන්‍යයෙන් අවුරුදු 27ක් 28ක් වෙනකොට තමයි තේරෙන්නේ 25ක් 26ක් වෙනකොට තමයි තේරෙන්නේ මේ අපිට තිබිච්ච මේ ලංකාවේ මිනිස්සෙක් විදිහට අපිට හම්බෙන හොඳම chance එක ඔන්න ඔතනින් පැන ගන්න එක තමයි කියලා. තව ඕන තරම් දේවල් තිබ්බත් ගොඩාක් දේවල් බොරු විතරයි. හරි. දැන් හිතන්න එක එක දේවල් වලට පොඩි පොඩි తాවකාලික හයිප් ඇති වෙනවා. తాවකාලිකව හයිප් වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට. දැන් අර අමුකොඩු මුක කියලා ඩාන්ස් එකක් ආවා. නේද? తాවකාලිකව හයිප් වුණා. දැන් ඌ කොහේ ඉන්නවද කියලා අපි දන්නෙත් නැහැ. ඒ දවස්වල ඌ තමයි තරුව. හරි. తాවකාලිකව හයිප් වෙන එකයි ස්ථීරව තමන්ගේ ජීවිතයේ ස්ථාවරත්වයකට පත් කරන්න පුළුවන් ආදායම් මාර්ගයක් සමාජ තත්ත්වයක් හදා ගන්නවා කියන එකයි දෙකක්. හරි. දැන් ඊට කලින් දැන් ඒක පහුගිය කාලේ ආයිත් ලොකුවට ට්‍රේඩින් කෝස් හරි බයිනෑන්ස් කියයි අරවා මේවා තිබ්බා. ඕවා මං කියන්නේ ඒවා සම්පූර්ණ බොරු කියලා. නමුත් ඔය පෙන්නන තරම් කතන්දරයක් ඕකේ නැහැ. හරි. පෙන්නන තරම් දේවල් නැහැ. ඒවෙන් සල්ලි හොයපු කට්ටිය ඉන්න පුළුවන්. ඒක ඇත්ත. නමුත් ස්ථීරත්වය දැන් ඒක මොනවා හරි මේ වගේ දෙයක් ගත්තාම ඒක හැම වෙලාවෙම කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒත් අපි මොකක් හරි ස්ථීරව දෙයක් ඉගෙන ගත්තොත් මං කියන්නේ ජොබ් එකක් කරලා ඒකෙන් පඩියක් ගන්න කියලා. හැබැයි තමන් මොකක් හරි ස්ථීර මාර්ගයක් හදාගත්තොත් තමන්ට ඒක ඉස්සරහට යන්න පුළුවන්. අර ඒ හින්දා සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සුන්ට හම්බෙන හොඳම chance එක මේක. තව තව දේවල් කරන්න ඊට වඩා ගොඩාක් මහන්සි වෙන්න වෙනවා. හරි. මේකේ කරන්න තියෙන පාඩම් කරන එක විතරයි ආ. මොකද අර එක සැරයක් ඔය ගොඩක් ඔය සමහර ළමයි ඉන්නවා එක ෂයි එකක් ලියලා පස්සේ ජොබ් එකකට ගිහිල්ලා අවුරුද්දකින් විතර ඇවිල්ලා ෂයි එකක් කරන ළමයි අවුරුද්දක් දෙකකින්. උන්ට මේකේ රහ තේරෙනවා හොඳට. මොකද උන්ට තේරෙනවා තව ගොඩාක් දේවල් කරන්න ඕනේ වෙන දේවල් කරන්න නම්. වෙන තැන වෙන පැත්තකින් සාර්ථක වෙන්න නම් ගොඩාක් දේවල් කරන්න ඕනේ. මේකේ කරන්න තියෙන පාඩම් කරන විතරයිනේ. හරි. ඒතකොට මේක තමයි සරල මේක. මේකේ කරන්න තියෙන පාඩම් කරන විතරයි. අනිත් ඒවා ඔයා කියන්නේ හිතනවට වඩා සෑහෙන්න අමාරුයි. මේක පේනවට වඩා අමාරුයි. එහෙනම් ඔය එක සැරයක් අවුරුද්දක් එහෙම ජොබ් එකක් කරලා ඉන්න ළමයෙක්ට මේක හොඳට තේරෙනවා මේක තමයි ලේසිම පාර කියලා. මේ ගිය අවුරුද්දේ අර අවුරුදු 4ක් ජොබ් එකක් කරපු එකෙක් ඇවිල්ලා මෙඩිසින් ගියේ. හරි YouTube එකේ වීඩියෝ එකක් තියෙනවා බලන්න. අවුරුදු 4ක් 2020 ලෙවල් ලියලා අවුරුදු 4ක් එක එක ජොබ් කරලා ඇවිල්ලා 24 ලෙවල් ලියලා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 4 වෙනියා වුණා. මෙඩිසින් ගියා. රාගම මෙඩිකල් ෆැකල්ටි දැන් ඉන්නේ. හරිද? එතකොට එහෙම ඉන්නවා ඉතින්. එතකොට ඒ නිසා මේ ඒක තේරෙන්න ඉතින් කල් යනවා. ඒ නිසා ඔයාලට එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ අවුරුදු තව 5ක් විතර ගිහිල්ලා වෙන ජොබ් එකක් කරලා ආයෙත් ඇවිල්ලා කරන්න ඕනේ නැහැ නේ. ඒ හින්දා මේක තේරුම් ගන්න මුලින්ම තේරුම් ගන්න උත්සාහ කරන්න මහන්සි වෙන්න මේකේ තියෙන ඊළඟ වාසිය තමයි ඕනෙම කෙනෙක්ට මේක කරන්න පුළුවන්. හැබැයි ටිකක් වෙලාව ගන්න වෙනවා. මුලින්ම ටිකක් අමිහිරියා. මුල් කාලේ අර හැදෙන්නෙත් නැහැනේ ගණන් හදනවා හරියන්නෙත් නැහැ. ලියනවා ලකුණු වෙන්නෙත් නැහැ මුල් කාලේ අමිහිරි. ඊට පස්සේ ටිකක් එක අල්ලන් ඉඳලා වැඩ ටික කරගෙන ගියොත් හොඳ කාලේ පටන් ගන්නවා. හොඳ කාලේ එන්න පටන් ගත්තාම දිගටම හොඳයිම තමයි ඈ. ඒ හින්දා චුට්ටක් මහන්සි වෙන්න වැඩේට. හරි. වැඩේට මහන්සි වෙන්න. හරිද? ඊළඟට දැන් ආගන්න. එතකොට